එක්තරා දියණියක් ජීවිතයේ අභියෝග හා දුෂ්කරතා ගැන මහත් කලකිරීමකින් සිටියාය. තාත්තේ එක ගැටලුවක් විසඳන විට තවත් එකක් පැමිණෙනවා. මේ අකණ්ඩ අරගලය ගැන මට හරිම මහන්සි. ඇගේ පියා සිනාසී පිළිතුරක් දීමට පෙර ඇයව කුස්සියට කැඳවාගෙන ගියේය. ඔහු වතුර පිර වූ භාජන 3ක් ගෙන උදුන මත තැබුවේය. පිළිවෙලින් ඔහු අර්තාපල්, බිත්තර, කෝපිකුඩු භාජනවලට දැමුවේය. මේවා විනාඩි 20ක් පමණ තැම්බෙන්නට ඔහු ඉඩ හැරියේය. ඉන්පසු ඔහු ඒවා එළියටගෙන දියණියට නැවතත් හොඳින් බලන්නට කීවේය. අර්තාපල් ගැන ඇය ඇන බැලූ විට එය මෙලෙක් වී තිබුණි. බිත්තරයේ කවචය ඉවත් කළ විට එය තද වී තිබුණි. අවසානයේදී කෝපි කෝප්පය අතටගත් ඇයට එයින් නැගෙන සුවඳවත් රසය දැනුනි. කෝපිකුඩු ජලය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබුණි. අපේ ජීවිතයේ දුෂ්කරතා කියන්නේ මේ උණු වතුරයි. අර්තාපල් මෙන් ඔබ දුර්වල වෙනවද? බිත්තරයක් මෙන් ඔබ දැඩි වෙනවද? නැත්කක් කෝපිකුඩු මෙන් ඔබ දුෂ්කරතාවයම වෙනස් කර ඒ ඔබේ ජීවිතයට සුවඳවත් රසක් ගෙන දෙන දෙයක් බවට පත් කරන කාද? අපේ ජීවිතයේදී වැදගත් වන්නේ අපට සිදුවන දේ නොවේ, අප ප්‍රතික්‍රියා කරන ආකාරයයි. අභියෝග හමුවේ ඔබ අවට පරිසරයම යහපත් කරන කෝපිකුඩු මෙන් වන්න. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.